ඉස්සර බුදුරජාණන් වහන්සේ කාලේ හිටියා දවසක් බුදුරජාණන් වහන්සේ උදේම නැගිටලා නිරෝධ සමාපත්තිය මහා කරුණා සමාපත්තියෙන් බැලුවා අද මං කාටද පිහිට වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දැක්කා එක තාපසාරාමයක්. තාපසාරාමේ තාපසයෝ ගොඩාක් ඉන්නවා. එතන ප්‍රධානියාගේ නම අග්ගිදත්ත. අග්ගිදත්ත තාපසයා අනිත් අයට කිව්වා ශිෂ්‍යයන්ට කිව්වා ශිෂ්‍යයනි උඹලට හිතට රාගයක් ආවොත් එහෙම මොකක්ද දන්නවද කරන්න ඕනේ? හිතට රාගයක් කවුරු හරි කෙන රාගයක් ආවොත් ගඟට යන්න කිව්වා. ගඟට ගිහලා වැලි බාල්දියක් ගන්න කිව්වා. අරන් ඇවිල්ලා මළුවට හලන්න කිව්වා. කාට හරි තරහක් ආවොත් එහෙම ගඟට යන්න කිව්වා. බාල්දියක් ගන්න කිව්වා වැලි. ඇවිල්ලා මළුවට හලන්න කිව්වා. කාලක් යනකොට වැලි ගොඩක් හැදුනා. ඇයි? තරහ එනකොට ගෙනල්ලා බාල්දිය වැලි බාල්දියක් දානවා. රාගයක් આવොත් ගිහිලා වැලි බාල්දියක් දානවා. කාට හරි ඇදයක් කියන්න හිතුණොත් වැලි බාල්දියක් දානවා. දැන් අපි එහෙම දැම්මොත් ආයි එතකොට කීවා මේ ඒ විදිහට වැලි කන්දක් ගැහුණා. ওই වැලි කන්දට ඉරිදි බල සම්පන්න නාගයෙක් ඇවිල්ලා නාගයෙක් අරක් ගත්තා. ওই නාගය අරක් ගත්තට පස්සේ දැන් ඌ එලවන්න බෑ. තාපසෝ වැලි කන්ද පත්තට ඒ පැත්ත පලාත යන්නේ. බුදුරජාණන් වහන්සේ එදා උදේ බැලුවා මේ ලෝකේ කාටද ධර්මය අවබෝධ බලනකොට අග්ගිදත්ත බුදුරජාණන් වහන්සේ කල්පනා කළා මේකට ක්‍රමේ තමයි මං යන්නේ. මොග්ගල්ලාන යවනවා කියලා මොග්ගලන් මහරහතන් වහන්සේ කිව්වා මොග්ගල්ලාන අද ගිහිල්ලා අංගර අග්ගිදත්ත බ්‍රාහ්මණයාගේ නිවාසෙන් නවතින්න කිව්වා. මොග්ගලන් මහරහතන් වහන්සේ එහෙමයි ස්වාමීනි කියලා ගිහිල්ලා අග්ගිදත්ත කියන බ්‍රාහ්මණයාගේ ආරාමයට ගිහලා කිව්වා අග්ගිදත්ත මේ මට පොඩ්ඩක් ඉන්න පුළුවන්ද මේ අද මෙහි බෑ ශ්‍රමණයෝ මෙහි නවත්ත ගන්න නැහැ කිව්වා. ශ්‍රමණයන්ට මෙහි ඉන්න දෙන්නේ නැහැ. විශේෂයෙන් මේ අපි තාපස මේ එහෙම කියන්න එපා. කුරුල්ලෝ යන්නේ කුරුල්ලෝ ඉන්න තැනට. මාළු යන්නේ වතුරටනේ. ශ්‍රමණයෝ වෙන්නේ ශ්‍රමණයෝ ඉන්න තැනට. ඒ නිසා ඉන්න දෙන්නේ නෑ කුටි නෑ මෙහි ඔක්කොටම ගානට කුටි තියෙන්නේ. මේ නෑ කිව්වා. අනේ නෑ අද එක දවසක් ඉන්නවා. නෑ මෙහෙ ඉන්න තැනක් නෑ කිව්වා. අර වැලිගොඩ ඉන්නද කිව්වා. වැලිගොඩ ඉන්නපා. ඕකේ භයානක නාගයෙක් ඉන්නවා. ඔය නාගයාට අහුනොත් ඉවරයි. කමන්න මම ඉන්නම් කිව්වා. ශ්‍රමණය නැසෙන්න යන්නේ උඹ. නෑ මං ඉන්නම් කිව්වා. මොග්ගලන් මහරහතන් වහන්සේ ගියා. ගිහිල්ලා නාගයා ඈත තියාම දැක්ක මෙන්න ශ්‍රමණයෙක් එනවා. ওই ශ්‍රමණයා ඉන්නේ නම් හොඳ පොටකර නෙවෙයි කියලා නාගයා ළඟට එනකොට ලොකු දුමක් ඇව්වා. මොග්ගලන් මහරහතන් වහන්සේ ඊට වඩා ලොකු දුමක් ඇව්වා. නාගයා ළඟට යනකොට දෙන්න පේන්න ඊට තාපසයෝ කුටි වලින් ඔක්කොම එළියට ආවා. කුටි වලින් එළියට වෙලා බලනවා මොකද්ද මේ වෙන්නේ? එකම දුම් ගොඩක් අහස්ස වැහුණා මුළු දුමෙන්ම. නාගයා මොකද කළේ? මේ ශ්‍රමණයා පුච්චන්නම් කියලා ගින්දර පිට කළා. මොග්ගලන් මහරහතන් වහන්සේ ඉරදීන් ගින්දර පිට කළා. නාගයාම වෙහෙසටපත් වුණා. මොග්ගලන් මහරහතන් වහන්සේ නෑ වෙහෙසටපත් උන්නේ නෑ. නාගයා බැලුවා එන්න බෑ. එන්න මේ ශ්‍රමණයාගෙන් බේරෙන්න අමාරුයි. නොයේක් දේවල් කළා බේරෙන්න බෑ. මොග්ගලන් මහරහතන් වහන්සේ ඉස්සරහා පෙනී ඉඳලා කිව්වා ස්වාමීනි මට සමා වෙන්න. මං ඔබ වහන්සේ සරණ යනවා කිව්වා. සරණ යනවා කියනකොට මං සරණ යන්න එපා. කියනකොට බුදුරජාණන් වහන්සේ මේ උදේ වුණා දැන්. උදේ වුණාට පස්සේ දැන් නාගයා මේ මොග්ගලන් මහරහතන් වහන්සේ වට කරගෙන වැලිගොඩ වට කරගෙන පෙනේ මොග්ගලන් මහරහතන් වහන්සේට ඉහෙලින් පෙනේ පුබුදුවාගෙන දැන් ඉන්නවා. පහවදා උදේ බුදුරජාණන් වහන්සේ එනවා. තාපසෝ ටික බැලුවා මේ ශ්‍රමණයා ලේසි නෑ. ඒ වෙලාවේදී තාපසෝ ටික ඇවිල්ලා කිව්වා ඔබ වහන්සේ පුදුම කෙනෙක් නේ. පුදුම සහගත කෙනෙක් කියලා කෙනෙකුට ওই වෙලාවේ බුදුරජාණන් ආවා. බුදුරජාණන් වහන්සේ එනකොට මොග්ගලන් මහරහතන් වහන්සේ නාගදරණෙන් එළියට වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ සිරිපා වැන්දා. වන්දිනකොට අග්ගිදත්ත කිව්වා අප්පෝ මේ ශ්‍රමණයා මෙහෙමනම් මේ ගුරුවරයා කොහොම ඇත්ත? දැක්කද මේ මිනිසුන්ගේ ස්වභාවය කියන්නේ යම් කිසි කෙනෙකුට පහදිනකොට ඊළඟට පහදින්නේ කාටද? ඒ කෙනාගේ ගුරුවරයාට. ඒක තමයි නුවණ තියනාගේ ලක්ෂණය. ඊට පස්සේ එහෙම කියනකොට බුදුරජාණන් වහන්සේ කිව්වා අග්ගිදත්ත ඔය ගස් කොළන් වලට වැඳ හිටියා ඇති.
වඳිනවා නම් සරණ යනවා නම් සරණ යන්න කිව්වා කවුද? ගස්කොලන් සරණ යන්න එපා කිව්වා. ඒ කාලේ රාගේ එනකොට වැලිගොඩ ඒව කරන්න එපා කිව්වා. සරණ යන්න කිව්වා බුදුරජාණන් වහන්සේ. හිතට රාගයක් එනකොට කල්පනා කරන්න කිව්වා මං බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙක්. හිතට රාගයක් එනකොට වැලිය දින්න එපා. කල්පනා කරන්න කිව්වා මං බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. මං හිතට තරහක් කෙනෙකුට හිතන්න කිව්වා නෑ මට මේක ගැලපෙන්නේ නෑ. මං බුදු කෙනෙක් සරණ ගිය කෙනෙක් කලාතුරකින් බුදු කෙනෙක් පහළ වුණේ. මං සත්පුරුෂය ඇසුරු කරන කෙනෙක්. මං බුද්ධ ශාසනයේ ඉන්න කෙනෙක්. බුද්ධ ශාසනයට අයිති කෙනෙක්. මං වගේ කෙනෙක් මෙහෙම හිතන්න හොඳ නෑ කියලා තමන්ගේ සරණ ඉස්සරහට ගන්නවා නුවණ තියෙන සත්පුරුෂයෝ. බුදුරජාණන් වහන්සේ ඔය ගස් කොළන් ඊළඟට පර්වත සරණ යන්න එපා. සරණ යනවා නම් බුදුරජාණන් වහන්සේ සරණ. ඒක තමයි බය රහිත සරණ. බුදුරජාණන් වහන්සේ සරණ අය යන අය තමයි ගැලවෙන්නේ. බුදුරජාණන් වහන්සේ සරණ යන අය තමයි පිහිට සලසා ගන්නේ. බුදුරජාණන් වහන්සේ සරණ යන අය පාපයට බයයි. බුදුරජාණන් වහන්සේ සරණ යන අය පිනට ගොඩාක් කැමතියි. බුදුරජාණන් වහන්සේ සරණ යන අය සත්පුරුෂයන්ට ගොඩාක් කැමතියි. බුදුරජාණන් වහන්සේ සරණ යන අය සත්පුරුෂ ඇසුර වර්ණනා කරනවා. බුදුරජාණන් වහන්සේ සරණ යන අය සත්පුරුෂ ධර්මයට ආසයි. බුදුරජාණන් වහන්සේ සරණ යන අය පාපයට බයයි. බුදුරජාණන් වහන්සේ සරණ යන අය ගුරු ගෞරවය තියෙනවා. බුදුරජාණන් වහන්සේ සරණ යන අයට කෙලෙහි ගුණ තියෙනවා. බුදුරජාණන් වහන්සේ සරණ යන අය මේ වගේ පින්කම් කරනවා. බුදුරජාණන් වහන්සේ සරණ යන අය ධර්මය අහනවා. බුදුරජාණන් වහන්සේ සරණ යන අය මරණින් මත්තේ දෙව්ලොව යනවා. බිය රහිත තැනට යනවා. යම් දවසක අමා මහ නිවනින් සැනසෙනවද ඒ බුදුරජාණන් වහන්සේ සරණ ගියපු අයයි. මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයට ආපු අය ඉක්මනට අමා මහ නිවනට යනවා. ඒ නිසා මතක තියාගන්න මේ කෙටි කාලයක් අපිට තියෙන්නේ. අපිට දැන් පින් කරන්න කාලයක් තියෙනවා. සත්පුරුෂ ඇසුර තියෙනවා. බුද්ධ ශාසනය තියෙනවා. පින් කරන අයට වරදින්නේ නැහැ. පින් කරන අයට වරදින්නේ නැමයි. පින් කරන අයට වරදිනවා නම් කවදාවත් පින් කරන්න හොඳ නැහැ. පින් කරන අයට වරදින්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් පින් කරන්න ඕන. පින් කරන අයට වරදිනවා නම් බුදුරජාන්සේ කියනවා බවත්නි පින් කරන්න එපා. පින් කරන අයට වරදින්නේ නැති නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ පින් කරන්න. පින් කරන අයට හරියනවාමයි. පින් කරන අය දුකෙන් නිදහස් වෙනවා. ඒකාන්තයෙන් මෙලව සැපක් වින්දානම් පින නිසා. පරලොව සැපක් විඳිනවා නම් පින නිසා. දුගතියෙන් නිදහස් වෙනවා නම් පින නිසා. සුගතිය උපදිනවා නම් පින නිසා. මෙලව පහසුවෙන් ඉන්නවා නම් පින නිසා. මෙලව රූපයක් ලැබෙනවා නම් අලංකාර පින නිසා. මෙලව කටහඬක් ශබ්දයක් ලැබෙනවා නම් පින නිසා. මෙලව භව භෝග සම්පත් ලැබෙනවා නම් පින නිසා. මෙලව අපිට දරු මල්ලෝ කීකරුව ලැබෙනවා නම් පින නිසා. මෙලව යහපතෙන් ඉන්නවා නම් පින නිසා. පරලෝ යහපතක් ලැබෙනවා නම් පින නිසාමයි. ඒකාන්තයෙන් බුදුපසේ බුදු මහරහතුන් සැනසුනේ පින නිසා. ඒ නිසා පින්වත්නි වහවහ පින කළ යුතුයි. ඒකාන්තයෙන් සත්පුරුෂය ඇසුරේ පින කළ යුතුයි. බුද්ධ ශාසනය ලැබිච්ච වෙලාවේ පින කළ යුතුයි. පින් කරන අයට වරදින්නේ. ඒ නිසා දෙවියන්ටත් උපකාර පිනමයි. පැවිද්දන්ටත් උපකාර පිනමයි. සියලු මිනිසුන්ටත් උපකාර පිනමයි. මේ බුද්ධ වචනේ. ඒ නිසා පින්වත්නි පුළුවන් තරම් පින් කරගන්න. පුළුවන් තරම් කුසල් වඩා ගන්න. සත්පුරුෂ ඇසුරට ආස කරන්න. සත්පුරුෂයන්ගේ අඩුපාඩු කල්පනා කරන්න එපා. පුළුවන් තරම් ධර්මයේ හැසිරෙන්න. පින් කරනේවට ගරහන්න එපා. වචන මාත්‍රයකින් හරි අනුමෝදන් වෙන්න. කරන්න බැයි නම් අනුමෝදන් වෙන්න. පුළුවන් නම් තමන්ගේ අතහිත දීලා ඒ පින කරගන්න. නුදුරේ බුද්ධ ශාසනය පින් කළොත් කවදාවත් වරදින්නේ නැහැ. සත්පුරුෂ ඇසුරේ පින් කරන අය බේරෙනවමයි.